Australia production. හලෝ කොහොමද? ඔන්න මං අද ඕගොල්ලන්ට විශේෂ වීඩියෝ එකක් අරගෙන එන්නේ. මං ඕගොල්ලන්ට පෙන්වන්නම් මොකක්ද කියලා. අපි දැන් ගෙදර ගිහිල්ලා විශේෂ කෑමක් තියෙන එකත් හදලා අපි වැඩේ පටන් ගමු. එන්න මගෙත් එක්ක. ඔන්න ඉතින් අද අපි බොණ්ඩ යන්නේ විශේෂ ඩ්‍රින්ක් එකක්, very expensive ඩ්‍රින්ක් එකක්. මම ඒක ඕගොල්ලන්ට පෙන්නනවා. මොකද මමත් මගේ ජීවිතේ මේක බීලා තියෙන 5 වතාවකටත් අඩු ප්‍රමාණයක්. ඉතින් මට හිතුණා මේ අවස්ථාවේ ඕගොල්ලොත් එකතු කරගෙනම මේ ඩ්‍රින්ක් එක බොන්න ඕනේ කියලා. ඉතින් මට හිතුණා මොකද මේකට ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ යන බයිට් දෙක තුනකුත් මං ගාව තියෙනවා. නමුත් මට හිතුණා මේකට අපිටම ආවෙන්නකෝ අපේ ශ්‍රී ලංකන් බයිට් එක්කත් එකතු කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඉස්සල්ලාම හදලා බලමු මොනවද අපි බලමු මොනවද ශ්‍රී ලංකන් විදිහට මම හදන්නේ කියලා. ඔන්න ශ්‍රී ලංකන් ස්ටයිල් ෆ්‍රයිඩ් පෝක් එකක් හදන්න යන්නේ. මම මේකට දැම්මා සුදු ලුණු, ඉඟුරු, ගම්බිරිස්, ලුණු. තව ලුණු ටිකක් දාමු. ඔන්න එහෙනම් ඉතින් අපි ලෑස්ති වැඩේට. අද ඕගොල්ලන්ට පුළුවන් මගෙත් එක්ක එකතු වෙලා සෞදිය පුරන්න. මං කියන්නම් අද මොකද්ද මම බොන්න යන ඩ්‍රින්ක් එක කියලා. මෙන්න බලන්න ඕගොල්ලන්ට පේනවා Louis the 13. Louis the 13 මේක හරිම එක්ස්පෙන්සිව් ඩ්‍රින්ක් එකක්. මම කලින් කිව්වා වගේ මමත් ඇත්තටම මේක 5 පාරකට වඩා අඩු ප්‍රමාණයක් තමයි මමත් බීලා තියෙන්නේ දැනට. ඉතින් මට හිතුණා මේ පාර මට මේක බොන්න හිතුණා. මට හිතුණා ඕගොල්ලොත් එක ෂෙයා කරගන්න. මොකද මේක very expensive drink එකක්, very rare drink එකක්. ඒකට හේතුව තමයි මේක ලංකාවේ සල්ලි වලින් මම කියන්නම් මේක ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් ලක්ෂ 14ක් විතර වෙනවා. ලක්ෂ 15ක් වගේ වෙනවා ලංකාවේ සල්ලි වලින් මේ බෝතලේ. ඉතින් මේක එක්ස්පෙන්සිව් ඇත්තටම. මොකටද මේක Louis the 13 මේක කොන්යක් එකක්. ඉතින් මේක ඇත්තටම එක්ස්පෙන්සිව්. මේක අවුරුදු 100ක් පරණයි. ඉතින් ඒ වගේම මේ ඩ්‍රින්ක් එක ඇත්තටම බොන්නේ හුඟක් ලෝකේ ඉන්න ධනවත්තු ඒ වගේම ඒගොල්ලොන්ගේ ධනවතුන්ගේම විශේෂ අවස්ථාවල තමයි මේක බොන්නේ. ඉතින් මට හිතුණා ඇත්තටම මේ වගේ ඩ්‍රින්ක් එක මම YouTube channel එකකවත් කිසිම තැනක දැකලා නැහැ. මේ පාර ඇත්තටම මට මේක හිතුණාට පස්සේ බොන්න මම හිතුණා මේක ඇත්තටම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. මේ බලන්න මේකත් එක්ක එන ඉන්ටර්නැෂනල් බයිට්ස් තියෙනවා. ඉතින් ඔයිස්ටර්ස් ඒ වගේම ඔලිව්ස්, ග්‍රීන් ඔලිව්ස්. ඉතින් මට හිතුණා මේකට එකතු කරගන්න අපේ ලංකාවේ බයිට් එකක් මේ ෆ්‍රයිඩ් පෝක් එකක් අපේ විදිහට. ඉතින් එහෙනම් තවත් බල ඉන්න අවශ්‍ය නැහැ. අපි මේක අරලා බලමු. මෙන්න තියෙනවා ලක්ෂ 14ක් වටින කොන්යක් එක Louis the 13. ඔන්න එහෙමනම් ඉතින් අපි අරලා බලමු. ලෝකේ තියෙන රෙමි මාටින් සමාගම තමයි මේක හදන්නේ Louis the 13. මේක ක්‍රිස්ටල් බෝතලයක්. මේක තව විශේෂ දෙයක් තමයි මේ ක්‍රිස්ටල් බෝතලේ. ඇත්තටම කියනවා නම් මේ ක්‍රිස්ටල් බෝතලේ විතරක් ඇත්තම කියනවා නම් මේ බෝතලේ විතරක් වටිනවා ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් රුපියල් 60000ක් විතර. සාමාන්‍ය ඩොලර් 300ක් විතර වටිනවා මේක. මේක තනිකර ක්‍රිස්ටල්. මේ තියෙන්නේ ඒකේ නොබ් එක. මේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 60000ක් විතර මේ බෝතලේ විතරක් වටිනවා.
100ක් පැරණි අවුරුදු 100ක් පරණ කොන්්‍යක්යක්. ඉතින් ඒක නිසා ඒක තේරෙනවා හොඳටම. අපි බීලා බලමු. ඇයි මේ කොන්්‍යක් එක මෙච්චර ගණන් කියලා ඔගොල්ලෝ දන්නවා සමහරලාට විස්කි හදනකොට හුඟක් බ්ලෙන්ඩ් කරනවා. කියන්නේ සාමාන්‍යයෙන් 4-5ක් බ්ලෙන්ඩ් කරලා තමයි විස්කි එකක් හදන්නේ. හැබැයි මේ ස්පෙෂල් කොන්්‍යක් එක හදන්න බ්ලෙන්ඩ් 1200ක් යූස් කරලා තියෙනවා. ඒ කියන්නේ ලොකු ගාණක්. ඒ වගේම මේක කල්යන්න මේකේ හුඟක් ෂෙයා වෙනවා. මේකේ බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ. මොකද අවුරුදු 100ක් විතර මේක පරණ නිසා. ඉතින් ඒකේ තියෙන හුඟක් දේවල් වාෂ් වෙලා යනවා. ඉතින් බොහොම ටිකක් තමයි ඉතුරු වෙන්නේ. ඒ වගේම තව එකක් මේක හරි ලිමිටඩ් එඩිෂන්. ඒ කියන්නේ හුඟක් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි මේකෙන් එළියට දාන්නේ. ඉතින් ඒක නිසා තමයි මේක එච්චර ගණන්. ඉතින් නමුත් මේක ගන්නත් කට්ටිය ඉන්නවා ලෝකේ. ඕන තරම්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මගේ පිටිපස්සෙන් තියෙනවා තොරණක් වගේ ලස්සන බාර් එකක්. මේකත් මගේ හිතේ තිබ්බ ඩ්‍රීම් එකක්. මීට අවුරුදු 10කට විතර කලින් මට ඇත්තටම තිබ්බේ මේ වගේ බාර් එකක් තිබ්බේ නෑ. මම බෝතලයක් විතර ගෙනල්ලා මෙහි තියෙන ගණන් අඩු විස්කි බෝතලයක් ගෙනල්ලා ඒක අල්මාරියක තියාගෙන ටික ටික තමයි බිව්. ඒක තමයි අපි මුගක් කට්ටිය මුලදී පටන් ගන්නකොට කරන්නේ. මම දන්නවා. ඉතින් මටත් ඒ වගේ කාලයක් තිබ්බා. හැබැයි මගේ හිතේ ඩ්‍රීම් එකක් තිබ්බා මට කවදා හරි මේ වගේ බාර් එකක් හදාගන්න ඕනේ. සමහරවිට ඕගොල්ලෝ හිතනවා ඇති මම මේ බීම ප්‍රොමෝට් කරනවා කියලා. එහෙම එකක් නෑ. මම හදන්නේ මෙතනින් හරි මොටිවේෂන් එකක් දෙන්න. මම දන්නවා හුඟක් කට්ටිය අද ලංකාවේ කොල්ලෝ බීලා ආතල් එකේ ඉන්නවා. ඒකට මම වරද කියන්නේ නෑ. මොකද මමත් කරන නිසා. අඩුම ගානේ එහෙම හරි ඕගොල්ලෝගේ ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් නම් මටත් ආසාවක් එනවා මේ වගේ බෝතලයක් කවදා හරි රස විඳින්න. අද ඕගොල්ලෝ රා බොනවා වෙන්න පුළුවන්. අද ඕගොල්ලෝ ගල් බොනවා වෙන්න පුළුවන්. කමක් නෑ. හැබැයි මේ වගේ දෙයකට ආස නම් ගේමක් ගහන්න. මම ආයත ගමක ඉඳලා ඇවිල්ලා මට අද මේ වගේ එකක් බොන තත්ත්වෙට මගේ ජීවිතේ හදාගත්තා නම්
ඕගොල්ලොන්ට බැරි නෑ නංගි මල්ලි අනිවාර්යෙන් පුළුවන්. ඒ වගේම අපේ සමහර හුඟක් අය එයාපෝට් වලින් යද්දි මේ වගේ ඩ්‍රින්ක්ස් ඕන තරම් තියෙනවා. සමහර හිතනවා මෙව්වා අපිට නෙමෙයි තියෙන්නේ. ඒවා දිහා බලන්නේවත් නෑ. එහෙම එපා. මේවා ගිහලා බලන්න. ගන්න බැරි වුණාට කවන්න ගිහලා බලන්න. මොකක්ද මේ කියලා බලන්න. මොනවද ලුයිද 13 කියලා බලන්න. මොනවද කොන්යක් කියලා බලන්න. එතකොට ඔයාගේ ඔළුවට මේක එනවා කවදා හරි මම try එකක් දෙනවා කියලා. ඉතින් ඒක නිසා සමහරු තව කියන්නේ නැති අප්පු ඇයි මෙච්චර ගාණක් දීලා මේ බෝතලයක් බොන්නේ ඕකෙන් ගෙවල් හදලා දෙන්න. එහෙම එකක් නෑ. අපේ ජීවිතයේ ආසාවල් තියෙනවා නම් අපි ඒවා විඳින්න ඕනේ. ඒක කිසි වරදක් නෑ. ඉතින් ඒක නිසා මම නංගිලා මල්ලිලාට කියන්නේ මේක මේ කිසිම මේ ඇල්කොහොල් ප්‍රොමෝට් කරන එකක් නෙවෙයි. නමුත් මම දන්නවා ඕගොල්ලෝ බොනවා කාලා බීලා අතල්ලක ඉන්නවා කියලා හොඳයි. හැබැයි මේ වගේ දෙයක් කවදා හරි රස විඳින්න ඕන නම් ගහපල්ලා ගේම. බලට බැරි නෑ. ජය වේවා. Cheers.